රනිල් සහ සාගල එක සුප්‍රකට කතාවක් එදා ඉඳලා තුන සමලිංගිකත්වය පිළිබඳව. දැන් කතා වෙන දෙයක් තමයි හරිනි අමරසූරිය සහ ඇගේ සහායිකාව හසානා සේගු ඉසදීන් පිළිබඳව. හසානා සේගු ඉසදීන්ගේ නමත් මේ ලැයිස්තුවේ තියෙනවා. හරිද? එතකොට දැන් මේගොල්ලන්ගේ ලැයිස්තු නම් මෙතන මේ මොකද්ද මේ කවුරුත් තමන්ගේ මොකද මේගොල්ලෝ පබ්ලික් ෆිගර්ස්. රනිල් කියන්නේ රටේ ජනාධිපතිවරයෙක් 13 වතාවක් අගමැති ධූරය දරපු කෙනෙක්. සාගර කියන්නේ හිටපු ඇමතිවරයෙක්. අග්‍රාමාත්‍යවරයෙක් කියන්නේ රටේ අගමැති. කවුද මේ හරිනි කියන්නේ. ඒතර මේගොල්ලන්ගේ පුද්ගලික ජීවිතයන් දැනගැනීමේ අයිතියක් මේ රටේ පුරවැසියන්ට තියෙනවා. මොකද මේ රටේ පාලකයෝ ඔබේ මගේ පුද්ගලික ජීවිත දැනගන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු. නමුත් මේ රටේ පාලකයෝ. ඒතර මේගොල්ලොම මේ LGBTQ ප්‍රවර්ධනය කරනවා නම් මොකද්ද මෙතන තියෙන ලැබෙන්දියවන පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවනේ. conflict of interest එකක් ඇති වෙන්නේ නැද්ද? ඒ මේ අයගේ සමාජ විරෝධී මනෝභාවයන් තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක පරීක්ෂණ ඕස්ට්‍රේලියාවෙම කරලා තියෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ලැබෙන්දියාවන් ඒ පැත්තට යාමක් එහෙමද? නෑ එහෙම වෙනස් ලිංගික හැසිරීම් තියෙන අයගේ සමාජ විරෝධී මනෝභාවයක් තියෙන්න පුළුවන් කියන එක වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා පරීක්ෂණ තියෙනවා. ඒතර ඒගොල්ලෝ වගේ අය අල්ලගන්න එක ලේසි මේක ප්‍රොමෝට් කරන්න. ඒක ඔබ වගේ ඔබ මම වගේ අයට ෆන් කරලා වැඩක් නැහැ. අපි දෙන්න මේ පැත්තේ නෙමෙයි නිසා. මේක ප්‍රොමෝට්